මම උපාධිධාරී ගුරුවරියක්. ඇත්තටම අපි පහුගිය මාසවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වුණා. ඇත්තටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා ලොකු අභියෝගයක් බාර අරගෙන හරිනේ අගමැතිතුමිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනීම සම්බන්ධයෙන්. ඒත් මේ වෙලාවේදී දේශපාලන උවමනාවක් වෙනුවෙන් ඇයට විශාල මඩ ප්‍රහාරයක් දියත් වෙමින් යනවා. සමාජ මාධ්‍ය තුල සහ මාධ්‍ය සියලුම දේවල් බලද්දී අපිට පේනවා ඇයට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් දියත් කරමින් යනවා. දේශපාලන උවමනාවක් වෙනුවෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක පාවිච්චි කරමින් යනවා. ඉතින් මේකට අපි ගුරුවරියක් කාන්තාවක් විදිහට විරුද්ධ වෙනවා. ඇත්තම කියනවා නම් අපේ රටේ සුන්බුන් විපක්ෂයක් තියෙනවා. අන්ත පරාජයට පත්වෙච්ච මේ විපක්ෂය සමස්ත කාන්තාවටම තමයි මේ අගහුරව කරන්නේ. ඇය ඉතා අති විශිෂ්ට ජයග්‍රහණයක් කරපු අති විශිෂ්ට ඉතාමත් හොඳ බුද්ධිමත් කාන්තාවක්. අගමැතිකමට ඉතාමත් සුදුසු කාන්තාවක්. නමුත් ඇයට සහ සමස්ත කාන්තාවන්ට මේ කරන නිග්‍රහයට අපි අපේ විරෝධය පාන තමයි අද මෙතෙන්ට රැස්වුනේ. එය මං හිතනවා අපි ඉතාමත් හොඳින් කළා කියලා තව දුරටත් අපි ඒට ඉඩ දෙන්නේ නැහැ. කාන්තාවන් විදියට අපිට මේ කරන නිග්‍රහ අවලාද අපි තරේ හෙලා දකිනවා. මම වෘත්තියෙන් විදුහල්පතිනියක්. නමුත් මම මේ ප්‍රශ්නය දකින්නේ කාන්තාවක් විදිහට. ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කරපු රටත් අපේ රට. වර්තමාන අගමැතිනිය තමන්ගේ පුටුවේ ශක්තිමත්ව කටයුතු කරනකොට විපක්ෂය තමන්ගේ බංකොලොත් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න අගමැතිනියට කරන හිංසනයක් විදිහට මම මේ ප්‍රශ්නය දකිනවා. ඇත්තටම කාන්තාවකට කරන හිංසනයක් විදිහට තමයි මම මේ ප්‍රශ්නය දකින්නේ. සුන්බුන් විපක්ෂය එකතු වෙලා මේ කාන්තාවට පහර දෙන එක ඉතාම නින්දිතයි. ගැහැණු දරුවන් ඉන්න මට එය කරන අනාගතයේ ඉන්න ගැහැණු දරුවන්ට කරන මහා අපරාධයක්. මේ සුන්බුන් විපක්ෂය එකතු වෙලා ඉතාමත්ම දීන විදිහට මේ කාන්තාවට පහර දෙනවා. ඔවුන්ට බලයට එන්න බැරිව මාධ්‍ය තුලින් කරන මේ ප්‍රහාරය ඉතාමත්ම හෙලා දකිනවා. නින්දිතයි.